හෙලෝ ගයිස් මාත් එක්ක චිකන් එකක් ගෙදරදීම රෝස්ට් කරගමු. ගොඩක් අය අවුට්සයිඩ් බයි කරනවා මේ වගේ චිකන් එකක්. ඔයාලට අඩු වියදමකින් ගෙදරදීම හදා ගන්න පුළුවන්. මේ වගේ මම නම් ෆුල් චිකන් එකක් ගත්තා. ඒක පොඩ්ඩක් සිදුරු කරගන්න ඕනේ මේ වගේ මැරිනේට් වෙද්දී ගොඩක් ඇබ්සෝබ් වෙනවා. එතකොට හොඳට මේ වගේ ගෑරුප්පුවක් හරි පිහක් හරි යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්ග්‍රීඩියන්ට්ස් සාමාන්‍යයෙන් ගෙදරදී එදිනදා පාවිච්චි කරන 3-5 ටික පාවිච්චි කරනවා. ඒ වගේම සෝසස් වර්ග අමතරව මම වෙජිටබල්ස් එකතු කරගන්නවා. ඒ අමතරව දාලා බේක් කරගන්න පුළුවන් නිසා මේ වගේ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන දේවල් ටික මුලින්ම සියඹලත් එක්ක මික්ස් කරගන්නවා. 3-5 මිරිස්, ගම් මිරිස්, ඒ සියල්ල. ඒ වගේම ඊට පස්සේ ඒ ටික ඔක්කොම අර පේස්ට් එකත් එක්ක සියඹල පේස්ට් එකත් එක්ක දාලා සෝස් වර්ග ඔයගොල්ලන්ට කැමති සෝස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ලුණුත් දාලා ඒ පේස්ට් එක හොඳට අපි ඇප්ලයි කරගන්නවා චිකන් එකේ. මොකද අපි සිදුරුත් දාපු නිසා ඉතාමත් හොඳට ඇබ්සෝබ් වෙනවා ඇතුළට. එතකොට ටේස්ට් එක හොඳට එනවා. ඒක වැඩි කරගන්න ඕන නිසා තමයි ෆ්‍රිජ් එකේ සාමාන්‍යයෙන් පැයක් විතර දාලා තියනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ oven එක ප්‍රීහීට් කරගන්නවා. ඊට පස්සේ එළවලු ටික කපා ගන්න ටිකක් ලොකු කැබලි වලට. මොකද අපිට ඒකත් බේක් කරගන්න පුළුවන් ඒකම. එතකොට ටේස්ට් එක වැඩි ඇතරම. ඒ වගේම පැයක් විතර තියලා මේක මැරිනේට් වුණාට පස්සේ අපි පුළුවන් අර ප්‍රීහීට් කරපු oven එකට දාලා බේක් කරගන්න. සාමාන්‍යයෙන් උෂ්ණත්වය මම තිබ්බේ සෙල්සියස් අංශක 180ක් 200ක් අතර වගේ. විනාඩි 50ක් 55ක් වගේ තිබ්බහම ඇති. ඒක වෙනස් වෙනවා එක එක oven එකත් එක්ක. ඕගොල්ලන්ගේ oven එකත් එක්ක පොඩ්ඩක් අපිට චෙක් අවුට් කරගන්න පුළුවන්. බලලා ඔයාලට පිළිසිලාද කියලා හොඳට චෙක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදිහට දාලා මේක හොඳට බේක් වෙන්න දෙන්න ඕනේ. අපිට පොඩි අවධානයක් දෙන්න ඕනේ. ඇත්තටම ඇටෙන්ෂන් එකක් දීලා බලන්න ඕනි මේක බේක් වෙනවද නැද්ද කියලා. පොඩ්ඩක් පැය භාගයක් විනාඩි 45ක් අතර බලලා මම නම් ඇඩිෂනලි මම කෝන් ඇඩ් කරගත්තා. මේ වගේ ඔයාලට අවශ්‍ය දේවල් ඒකම බේක් කරගන්න පුළුවන්. අමතරව මොකද අපිට චිකන් එකත් එක්ක එළවලු ඒ විදිහට බේක් කරගත්තාම ගොඩක් රසයි. ඒ ටේස්ට් එකත් එක්ක හරි ගැලපෙනවා මැච් වෙනවා ඇත්තටම. මේ වගේ පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. එක එක අයිටම්ස් එක එක විදිහට බේක් වෙන නිසා එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කලින් අයින් කරගන්න. සමහර එළවලු එහෙම කලින් බේක් වෙන්න පුළුවන්. එතකොට අයින් කරගන්න පුළුවන්. මේ ෆයිනල් ලුක් එක. එතකොට මේක ගොඩක් රසයි ඇත්තටම. ඔයගලන්ට මොන හරි ඩ්‍රින්ක් එකක් එක්ක කන්න පුළුවන්. මේකට මුකුත්ම ඕනේ තනියම කන්න පුළුවන් මේ එළවලුත් එක්ක. එහෙනම් මේ වගේ වීඩියෝස් කැමති නම් බලන්න. මේ වගේ දේවල් ෂෙයා කරගන්න ආස නම් මගේ YouTube channel එක subscribe කරන්න. Thank you.